නිසා දේවගේ මොන වැඩේ තිබ්බත් මේ නියමට ගේ බලාගෙන තියෙනවා නේද? ඒක නම් ඇත්ත. ඔයාගේ මෙතේ ඔයාගේ යාළුවොත් ඔන්න නිසා මම ඔයාගේ ආසාව ඉෂ්ට කරා. ඔයාගේ හීනක් කියලා තිබ්බ ලංකාවට ඇවිල්ලා නත්තල් දවසේ පල්ලි යන්න ඔන්න මම ඒක ඉෂ්ට කරා. රයිට්? thank you. මගේ ලොකුම ආසාවක් තිබුණා. ඒකත් ඉෂ්ට වුණා. හරි නිසා ස්තුතියි වුණේ නෑ. අද අපි ලංකාවේ කියම ඇක්ටිව් වෙන්න හදාගෙන කමු. පොල් මෙල්ලුන්ද අර මෙල්ලුන්ද අපි ඉස්සෙල්ලා පොඩක් මහන්සි වෙලා ඊට පස්සේ අදම ෆුල් බල් කේක් උත්සාහ ඕනේ. හරි නිසා එහෙනම් අපි මහන්සි ඇරලා තව ටිකකින් ගමු. ඊටත් ටොපික් එකක් තාම දිනනවා. අත්දැකීමදී. thank you. මේ පාර නතරට ඔයා මාව ලංකාවට එක්කන් ආවමට එන්ටනකල් ඉන්න වාඩි වෙන්න. වාඩි වෙන්න පුතේ. අපි ඊයේ තමයි ආවේ. කොහෙවත් යන්න බැරි වුණා. අපිට ආවා කියලා ආරංචි වුණා. මේ අපේ වජිරක් කිව්වා පොඩ්ඩක් ගිහින් බලමු කියලා. ඒකයි අපි ආවේ. පුතේ කොහොමද ඉතින්? ඔදින් ඉන්නවා ආන්ටි. කොහොම හිටියද හරිද දගියා? අපි හන්දියට එළවලු ටිකක් ගන්නවා. ආන්ටි මේ පොඩි නේද? නෑ පුතා. සුන්දිෂ අපි ඇවි කරදරයක් දන්නේ නැහැ ඔයගලන්ට. අනේ කොච්චර සතුටුද අපි බලන්න ආවේ නේද? ඉතින් කෝ අපේ විරාත් මල්ලි එහෙම? දැන් නම් ඉතින් අඳුර ගන්න බැරි තරමටම වෙනස් වෙලා ඇති නේද? නිෂා අපි එන්ටර් නංගලට කිරිබත් ගන්න ලෑස්ති කරමු. අංකල් අපි කිරිබත් කාලා තේ එකක් බොමු. අනේ එපා. අපි උදේම තේ බීලා ආවේ. තාම නමේටත් දැනේ. ආන්ටි මට වාඩි ඉඳි. බන්කම්. හරි ඉතින් කිරිබත් කෑල්ලක් කෑවා කියලා බඩ පිරෙන්නේ නැහැ නේ. යන්න නිසා. එන්න වාඩි. හරි. අන්ත බලන්න කොපේ දිශාසු ලස්සන වෙලා මහත් වෙලා දිශාතුනේ මොකද තාම වෙනසක් නැද්ද? දෙන්න තුන්දෙනා ගන්න ඕනේ කාලේ හරි නේද? මේ සාමුසේ මොකටද ඔය අර කතාව ඇදලා ගත්තේ? මොන කතාවක්ද? මොන කතාවද නෙමෙයි. අර ළමයි කතාව. මේ කොල්ලනේ පොඩි උල්ලක්ද කියලා ඇහුවේ. පොඩි අය නැද්ද කියලා ඇහුවේ. සෙල්ලම් කරන්න ඕන නිසානේ. මං ඒක ඇහුවා කියලා. ඇති වැරද්ද මොකද්ද? වැරද්ද තමයි ඒ මිනිසුන්ට අප්සෙට් ගියා. මේ උන්ට ඕනේ කාලේ තුන් ළමයි හදායිපන්. උඹ වින්නපු අම්මා වෙන්න ගියා. ඒකනේ උනේ. උන් ගෙනාපු චොක්ලට් කෑල්ලක්වත් මේ දරුවට හම්බුන්නේ නැහැ. මේ දෙන්නත් එක්ක පාරේ රණ්ඩු කරන්න එපා. අර පාර පිටිස්සුත් වල බල යනවා. ජයි බේක් ගාලා. ඔබනම් පාර රණ්ඩු කරගෙන ඉන්නේ. මම යනවා යන්න. මේ සමුසේ ඕනේකට ඉපයකට හොම්බ දානවනේ. ඒකනේ මේ උනේ. අම්මේ මේ එන්නේ දෙන්න. ජායන් එන්නේ. ඉතින් නිසා කොහොමද මේ හොඳට පියන්නේ? අනේ ඔව් ඉතින් දේවක ඔපිනියන් කරන දේවල් වලට බොහොම ස්තුතියි ඔයාට. ඕ මේ දේවක ගෙදර දැන් ගෙදර ඉන්න අය එන්නේ. එන්නේ. මොක්ෂෙත් එන්නේ. කොහොමද මේ අක්කාට හායි කියන්නේ. හයි එන්න යමු. එන්න යා. එන්න නිෂා. එන්න. වාඩි. මේගොල්ලෝ මේ කොහෙන්ද ගොන්ද? ආවගම shopping වලේ නේද? ඇවිදින්න යනවා නේද? ඔයාලගේ නම් ඉතින් ඔය දෙන්න විතරයිනේ. අපි එහෙමද ඉතින්. මේ කිව්වා මේ ගියා. අපි ඉතින් ළමයි වල ඇසි කරගෙන ආර්ක කරලා මේක බලලා මේවා හරිද බලලා කොටදින්.
ඔයගොල්ලන්ට පොඩි ඉන්වයිට් එකක් කරන්නත් එක තමයි ආවේ. ෂා ඒ මොකද? මේ අපේ ගෙදර ක්‍රිස්මස් දවසට පාටි එකක් තියෙනවා. දවල්ට ලන්ච් එකට හොඳේ එන්න ඕන අනිවාර්යෙන්. අපිට හරි සතුටුයි ඔයාලා එනවනම්. අපිට කියලා ඉතින් වෙන කවුරුත් නැහැ නේද? ඔයාලා විතරයිනේ ඉන්නේ. ඒ ඉන්න අනිවාර්යෙන් එන්න ඕනේ හොඳේ. අනික එදාට ඔයාලා තමයි අපේ ස්පෙෂල් ගෙස්ට්ලා. අනිවාර්යෙන්. සෙන්ඩ්‍රා අර ක්‍රිස්මස් දවසේ නේද අර මිස්ටර්ගේ පාටිය තින්නේ අපිට. අන්තිම වන්නේ දවල් වෑනේ ගෙදර ඇවිල්ලා රැයට ඉහිපාටේ තියන්න. ඒකනේ. හරිනේ. ඔන්න එහෙමනම් දැන් අපි බලන් ඉන්නවා ඈ. ඕ. එන්න ඕන අනිවාර්යෙන්. තුන්දෙනාම එනව නේද එනා? අපේ එන්ජල්ලත් එක්කගෙන එන්න හොඳේ. නැතුව මේ සෙන්ඩ්‍රා බලන් ඉන්න මේගොල්ලන්ට මොන මොනවද ලැස්ති කරන්නේ? ළමයි පාදවට කරගන්න එපා. පිළිවෙලට. කලබල වෙන්න එපා හැමෝටම දෙනවා. එපා ජූඩ් නවත්තන්න එපා. ජේසුතුමා කියපු නත්තල තියෙන්නේ මේ බාලයන්ග. බාලයන් මා වෙතට එන්න ඉඩ දෙන්න කියලා ජේසු කියලා තියෙනවා. එහෙමයි බාල. ඔයගොල්ලන් ඔක්කොටම සුබ නත්තලක් වේවා. ජේසු පිහිටයි. ශානෝනලා. හලෝ ෆාදර්. මොකද? ඉතින් ෆාදර් කොහොමද? ආද තෑගි බෙදනවා වගේ. මම මේ පල්ලියට ලැබුණු දේවල් දරුවන්ට බෙදලා දුන්නා. ඒක කොච්චර ලොකු දෙයක්ද පාද. නිසා ඔය අපි ගෙන අපිට එකත් පාදර දෙන්න දරුවන්ට බෙදන්න. ඒක කොච්චර ලොකු දෙයක්ද? බොහොම ස්තුතියි. අමාලි දුව පොඩ්ඩකට මෙහාට එන්නකෝ. එන්න ඔයගොල්ලන්ට තව තෑගි තියෙනවා. මොක්ෂ මහත්තයා මේ ඉන්නේ අමාලේ එයාගේ ආච්චි. ඔයගොල්ලන්ගේ මේ තෑගි ඒ දෙන්නට දෙන්න ඔයගොල්ලන්ගේ අතින්. නිසා යන්න මහත්තයා. තාද අපිට ඉන්න. මේ ආච්චි අම්මයි දුවයි වගේ අසරණ අය මේ ගමේ ගොඩක් ඉන්නවා. ඒ දරුවා අසරණ වුණාට ඉගෙන ගන්න හරිම දක්ෂ දරුවෙක්. ඒ දරුවා ගැන ජේසුතුමාගේ ආශිර්වාදය ලැබෙන්න ඕන. මොක්ෂ මහන චුට්ටක් නවත්තන්න. අර ආච්චි දුවයි යනවා. ඉතින් ඔයාලට පේනවද ආච්චිවයි දුවයි? ඔය ඉතින් ඒගොල්ලෝ යනවනේ. ඒ දුව මම පොඩි කාලේ වගේ මොක්ෂ මටත් ඔය වගේ ඉස්සරහ තීතියක් තිබුණා. මටත් අඳින්න තිබුණේ පාට ගිය ගවුම් තිබුණේ. අපේ අම්මටයි තාත්තටයි සල්ලි තිබුණේ නෑ මොක්ෂ. දැන් ඉතින් මට ඔයා හින්දා මොනෙන් අඩුවක්ද? අනේ මොක්ෂ අපේ ළමයට උදව් කරමු. ඒගොල්ලෝ ගියානේ ළමයි අපි කොහොමද හොයන්නේ? අනේ එහෙම කියන්න එපා මොක්ෂ. මෙහෙම කරමු. අපි මේ පාරෙන් ගිහිල්ලා කාගේ කවුද කියලා හොයලා බලමු ටිකක්. මොකද මගේ මේ ආදරවන්ති උණමුල් කරගෙන උණවුනේ මොකද ප්‍රශ්නේ? නෑ අනේ මට අර ආච්චිවයි දුවයි දැක්කට පස්සේ මගේ හිත සම්පූර්ණයෙන්ම කඩාගෙන වැටුණා. මටත් එහෙමයි. මට හැම තිස්සෙම මේ දෙන්න මේ වේ පේනවා. මොකද අපි කරන්න ඕනේ? එයාලා කොච්චර කරදරයකින් ඉන්නේ. ඒ කොච්චර කරදරයක් තිබුණාද? ඒ ආච්චි දුවේ පල්ලියට එනවනේ. හරි නිසා. ඔයාගේ දුක නැති වෙනම මොකද කරන්න ඕනේ? මොක්ෂ අපි යාළුවට එන්නේ කියලා ඇත්ති වෙනකම් කන්න දෙන්න. දැන් අපි දේරුකලා ඉන්න නිසා කොහොමද කැම හදනවනේ. අපි ආච්චි අම්මටයි දුවටයි කැම ටිකක් ගින් දෙමු. අපිට ලක්ෂණ දල්පෙටි කියනවා. ඒ දුවගේ වයස මැදි නේද? නිෂා සම්පූර්ණ කලින් අපි දෙන්න ගියේ හොයාගන්න ඉපේ. මෙච්චර කාලයක් ඔය ආසෙ කරන හැම දෙයක්ම මේ විදිහට කරා. මේකත් ඉතින් ඒ විදිහටම සිද්ධ වෙයි. නිෂා අපරාධේ අපි හැමතැනම හෙව්වනේ. ਉਹ බලන්න නැහැනේ හම්බුනේ නැහැනේ. අනේ උනාට මොක්ෂ ඒගොල්ලෝ මේ පාරටනේ ආවේ. අනේ අපිට අචුට්ටක් බලමුකෝ. දැන් නිසා අපි කොච්චර බැලුවද කියන්නකෝ. ඒකත් ඇත්ත. දැන් ඉතින් අපි මොකද කරන්නේ? අපි දැන් යා. මොක්ෂ ඔව්. අර බලන්නකෝ. අර වැලේ තියෙන ගවුම. අර ඒ ළමයා පල්ලියේදී නැන් හිටියේ ඒ ගවුමනේ. ඕමයි.
ඔයාගේ ඇස් දෙක නම් මාර ඇස් දෙකක්. අර මම අඳුන JNN ටික තියෙන්නේ මේ පාරේ. යන්න අපි බලන්න. JNN කවුද? මේ මොක්ෂ පුතානේ. අද මේ පැත්තේ. අපි ආවා මේ ළමෙක් හොයගෙන. අර වැලේ තියෙන ද්‍රව්ම ඇඳන් ඉන්න දරුවා මේ පැත්තේ දින්නේ. අර ආච්චි කෙනෙක් එක්ක නිතරම මෙහෙට යන්නේ. ඊයර මල්ලිත්තාවයි. කාවද හොයන්නේ? අර ඉන්ද්‍රාණිගේ කෙල්ලවද? මේ නෝනා හොයන්නේ අර නාකි ඇග්නස් කියන ගෑනිත් එක්ක යන පොඩි ළමයා නේද? අනේ අපි එහෙම ලොකු විස්තරයක් නම් දන්නේ නැහැ. ඒ කෙල්ලගේ අම්මගේ නම ඉන්ද්‍රාණි. ඔය ළමයාගේ නම අමාලි. ඇයි හොයන්නේ? පරණ ඇඳුම්වත් දෙන්නද? අනේ ඕකුන්ට ඇඳුම් වැඩක් නැහැ. ඕකුන් මගේ ගෙදර කුලියට ඉන්නේ. ඇත්තටම මොකද හොයන්නේ මහත්තයා? අපි ඒගොල්ලන්ට අද අපේ දවල් කෑමට ආරාධනා කරන්නනේ අපි ආවේ මේ. හරි විහිළුව. හොඳට හිටි. යන්නේන මන් නැති උන්ව ගේ අස්සට දාගන්න. හරි ඇන්ටි. අපි ඒක බලා ගන්නම්. ඇන්ටි අපිට දැන් ඉන්න තැන පොඩ්ඩක් පෙන්නන්නකෝ. ආන්න අරගේ. ගියාට කමක් නැහැ. නයින්ට කිරිපෝල කෑවෝ කියන්න එපා හොඳේ. මේ අර දුව. කෝදුවේ ආච්චි අම්මා. ආච්චි අම්මේ. මතකයි නේද අපිව? මතකයි. ඒ මහත්තයෝ අපි හොයාගෙන ආවේ. අපි අද අපේ ගෙදර දවල් කෑමට ආරාධනා කරන්න මේ ආවේ අම්මේ. මේ අපිට ඔව්. ඔයාලට තමයි. මේ මොකද? ඇයි නැකිටි? මට බයද? නෑ මහත්තයා. මේ මහත්තුරු මෙහෙ නෑ පුතේ. අංකල් කියලා කතා කරන්නේ. නරතර කරාද බම්ද? මේ ගෙදර කේක් වගේක් හැදුවා. මම මේ ඉස්සෙල්ලාම ටික ඔයගලන්ට ගෙලා ආවා. ලොලපත් වෙනවද? මම දෙන්න. උඹ කොහෙද මේ? බාර ඉන්ද්‍රාණිගේ කෙල්ල නේද? මේ මහත්තයලා රටේ ඉඳලා ඇවිල්ලා තියෙන්නේ ටිකක් නිවාඩු පාඩුවේ ඉන්න. දුමකද? මොකද්ද වජිරාගේ දැන් ප්‍රශ්නේ? ප්‍රශ්නේද? ඕගොල්ලන්ට පිස්සුද මේ වගේ උන් ගෙවල් වලට වැද්ද ගන්නද? මොකද ගෙවල් වලට වැද්ද ගන්නවද? වජිරා මම ඔයාගේ මේ දරුවගේ විස්තර ඇහුවේ නෑනේ. මොකද්ද කිව්වේ? මේ දරුවා මේ ගෙදරට ගන්න දෙපාද කියලාත් ඔයාගෙන් ඇහුවේ නෑනේ. මේ මගේ ගෙදරට ගන්න ඕන නොගන්න ඕන කවුද කියලා මම හොඳට දන්නවා. මේ මල් වගේ දරුවන්ගේ කඩලා බිම දාන්න එපා. අන්නතර කේක් ගෙනත් බිනාන දිනවා කේක් දෙක. ඒකත් අරගෙන යන්න පුළුවන්. අම්මේ. අනේ අම්මේ. මොකද මේ වැඩ කරන්නේ? ඔයාලට අපි ආවනේ තමුත්තුනේ. අත් අපිනේ අම්මලාට වෙල කන්න දෙන්න ඕනේ. අනේ නෝනා. නෝනාටයි මහත්තයටයි ගොඩාක්ම ස්තුතියි. මගේ නිනිබිරිට මේ වගේ රසට කෑමක් හදලා දුන්නට නෝනාට ගොඩාක් ස්තුතියි. මේ අවුරුදු ගෙවල් වල කොච්චර පොන්දින පාටි දෙනුනොත් කවදාකවත් මගේ කෙල්ලට ආරාධනාවක් ලැබිලා නැහැ. මගේ කෙල්ල දැන් හරිම සන්තෝෂෙන්. අම්මේ මම මේ ඔබට තරම් වෙන්න එපා. කොහොමද මේ දුවගේ අම්මා? අම්මලා ජීවත් වෙන්නේ කොහේ රෙන්ට් එකට නේද? කොහොමද අම්මලා කුඩි ගෙවන්නේ? ඒ මගේ දුව. ඒ දුවගේ දුව තමයි මේ ඉන්නේ. මේ කෙල්ලව දාලා රට ගියාමයි තාම කිසිම ආරංචියක් නැහැ නෝනා. මට පුළුවන් විදිහට ගෙවල් වල ගිහිල්ලා ගියලා අතුපතු ගාලා කෝ කරලා තමයි මගේ කෙල්ලට මේ කොහොම හරි ගවන්න කීයක් හරි වාගන්නේ. නෝනා මගේ කෙල්ල හැම විභාගෙන්ම බලවෙන්නේ. දරුවෝ එපායට දරුවෝ ලැබෙනවා. දරුවෝ බලන් ඉන්න අයට දරුවෝ ලැබෙන්නේ නෑ නෝනා. නෝනා සීදේවි නෝනා. දෙවියන් වහන්සේ දෙන්න ඕන වෙලාවට නෝනා පුතේ. ඕකුන්ට මං හොඳ වැඩක් කරන්නම්කෝ. මොකද ජේන්නක් කෑ ගහන්නේ? බලහන්නම් ගියේ මගේ ගේ ඉස්සරහා කුණු දාලා ගිහිල්ලානේ. ජේන්නක්ක මොකෝ මේ අද උදේම පරණ වෙලා. මේ මල්ලිලාව මං ළඟට එනකන් දැක්කේ නෑනේ. කොහෙද පේන්නේ? ඇස්සන්ද වෙලානේ. කාටද මේ බනින්නේ? මට කේන්ති අර වයසක ආච්චි අම්මයි දූගෙනයි. මුන් එලාවට කුලී දෙන්නෙත් නෑ.
වහලා තෙමෙනවා කියලා. කරදර කරනවා හදලා දෙන්න කියලා. හදලා දුන්නා නම් ඉවරයිනේ ප්‍රශ්න නෑනේ. අනේ මගේ කට. කොමයක් නැසක්කා. ඔය ගියේ වලන් හොදන්න ගෙවල් වලට. කෑ ගහන්න එපා දෙන්නක්කේ. මේ පාර අපි කලින් පාර වගේ අල්තාරේ ළඟ ගවලෙන්න තියන්න නැතුවෙමු. ඇතුල් වෙන ප්‍රධාන දොරටුව ළඟ හැමෝටම පේන විදිහට ගවලෙන්න තියන්න. ඔව් ඔව්. එහෙම හොඳයි පාද. අපිට පුළුවන් පාද අල්තාරයක් ළඟ යේසු බබාගේ රෝම තියන්න. එතකොට එන පිරිසට සිපාචාර කරන්න පුළුවන් පාද. ඒ අදහස හොඳයි මයිකල්. පල්ලියේ ඉස්සරහා ජෝසප් මුදලාලි ලයිට් වැල් ටික දාලා දෙන්නම් කිව්වා. එතකොට සවුන්ඩ්ස් වැඩේ සිල්වර් සවුන්ඩ් එකෙන් සිල්වර් මහත්තයාගේ කරලා තියෙනවා. අනික පල්ලිය ඇතුලේ සරසිලි අපි චාම්බ කරමු. නත්තල කියලා කියන්නේ සැරසිල්ලම විතරක් නෙවෙයි මයිකල්. එහෙමයි පාද. අපි ගිහින් එන්නම් වැඩ ටික බලන්නම් පාද. හොඳයි එහෙනම් ගිහිල්ලා එන්න. මේ සුවද අද නිසාගේ කෑම හොඳට කන්න පුළුවන් අපිට. ඇත්තමයි මොක්ෂ නියම සුවඳක් එත්නේ. නීෂ මේ කවුද මේ? ඔය සර්වන් කෙනෙක් ගත්තද? අනේ නේ අනේ. නෑ ඉතින් ඔය දෙන්නේ කුණාට ඉතින් ඔයාලටත් වැඩ කරගන්න අමාරුයි නේද? හොඳට හොයලා බලලා ගත්තේ. මොකටවත් නෙවෙයි අද කාලේ කිසිම කෙනෙක් විශ්වාස කරන්න බෑ. නෑ සැන්ඩ්‍රා. මේගොල්ලෝ අපේ ගෙස්ට්ලා. කිස්ලා? ඕගොල්ලෝට වගේම අපි යාළුවට ඉන්වයිට් කරා මේ පාටි එකට. පේනවා නේද? සල්ලි තිබ්බට මොලේ නෑ කියන්නේ ඔන්න ඕකට තමයි. කොහෙන් ආපුන්ද මොකද කවුද දන්නේ? දැන් ඔන්න එක්කද අපිට එකට මේසෙ වාඩි වෙලා කණ්ඩ වෙන්නේ? ඒක තමයි නිසාත් මේ දරුවෝ නෑ කියලා පිටේ උන්ට දයාව දෙන්න පටන් අරන්. මේ සැන්ඩ්‍රා නිෂා චුට්ටක් කතා කරනවා පොඩ්ඩක් ඉන්න පුළුවන්ද? එහෙනම් දේවක ඒ මිනිස්සුත් එක්ක කැමරේ ඉඳගන්නේ නේ? කීයටවත් නෑ. අපි දැනගන්න ඕනේ අපේ தත්ත්වය තියාගන්න. එහෙම නැතුනොත් අපි යනවා. දේවක ඒ මිනිස්සු හරි අහිංසක මිනිස්සු. ඒගොල්ලෝ කොහේවත් යන්නේ නෑ. ඕගොල්ලෝ ඉතවත් මිනිස්සු. ඔයගොල්ලන්ට අපිට වැඩි උන්නේ ලොකුනේ. උන්ටම කියලා ගෙවල් ඕගොල්ලන්ගේ ඒගොල්ලොත් ඔයගොල්ලෝ බලා ගන්න. දරුවෝ නෑ කියලා කොහෙවත් යන්නේ උන්ට අම්මලා තාත්තලා වෙන්න එපා. මේ දේවක ජේසු පීටයි ෆාදර්. yes පීටයි. ෆාදර්. yes පීටයි. ෆාදර් මේ දුප්පල්ලි කොහොමද එන්න කිව්වද? ඔව් මං එන්න කියලා කිව්වා. නත්තල් පූජාව ගැන කතා කරන්න වෙන්නේ නැතුනේ. නෑ. ඒව කතා කරන්නේ සීහර්ද කට්ටියත් එක්ක. ඔය දෙන්නට යමක් කියන්න තියෙනවා. මොකද්ද ෆාදර්? මට කීප දෙනෙකින් ආරංචි ආවා ජේනොයි අර වජිර නෝනයි නිතරම අමාලිටයි ආච්චිටයි නිතරම බැන වෙනස්කම් කරනවා කියලා. කවුද ඔය බොරුව කිව්වේ ෆාදර්ට? කියපු කෙනාගේ කටේ දත් ටික හැලෙන්න ඕන ෆාදර්. මට ආරංචි වුණ විදිය හොයන්න එපා. ඒක ඇත්තනේ. ෆාදර් ඔක කියන්නේ නැත්තේ අණ්ඩයිරාලද සංක්‍රිස්තියන්ද? මම නම් කවදාකවත් මේ කටින් බැනලා මේ කාලේ අපේ ක්‍රිස්තු පතට ලේස්ති වෙන කාලේ අපි අපේ හිත් උනත් සූදානම් කරගන්නට ඕන. අම්මලා දෙන්න හොඳට මතක තියාගන්න ඕන යේසු මේ හැම දෙයක් දිහාම බලාගෙන ඉන්නවා කියලා. ඇන්ඩෝ මාර වැඩේනේ. මාවයි ජේන්වයි යල්ලලා ෆාදර් කවුද කියලා කියලානේ. ඒ මොනවද මං ඒ? අපි මේ අර ඇග්ලස් එකීටයි අර කෙල්ලටයි දොස් කියලාලුනේ. අපි බයිනවලු. ෆාදර්ගේ හෙව කවුද කියලාම කිව්ව කියලා. කියන්නේ නැහනේ. ෆාදර් සේරම දැනගෙන ඉන්නේ. එහෙමත් කියයිද බං? උඹ ඒ වගේ දේවල් කරනවනේ බං. අනේ මේ ඇන්ටෝ මේ පල්ලිය වත්ත නැත්තම් රුපෙපුල තු තමසර බං කියන්නේ. මං යනවා බං යන්න. මේ ඉක්මනට ගෙදර යනවා. ඒ මොකටද? යකෝ මොක්ෂලා එන්න පුළුවන් යන්න. මොකද මෙයා කියන්නේ? කියන්නේ අපි මෙච්චර කියලා දීලා ඒ බං කියන්නේ අකෝටික මේ අපිට කියා ගන්න බෑනේ. කියනවා ELEPHANT. ඔය ළමයි කොහොමද ඒව දන්නේ? ෆන්ති ගියද? ගිය පාර නම් 3 මේ පාර 1. බෝ කියන්නේ තියනවා ළමයි. අපේ ළමයා ක්ලාස් ගිහිල්ලවත් තාම අපේ ළමයා 10 වල ඉන්නේ. බොරු කියන්නේ තියනවා?
ඇත්තටම එක නෝනා. එක බක නෙමෙයි. බොරු කියන නැතුව ඉන්නවා. නේද? යනවා කුස්සිය වැඩ තියෙනවා. ගිහින් කරගමු. ඒ පුංචි බේබිත් ලතර ඉන්නවනේ. යනවා අවතර වැඩ තියෙනවා කුස්සියේ. ඇහුණාද? කණ්ඩනේ අඳින්නනේ. හැබැයි හොඳට ඉගෙන ගන්න. තමුල්ලට කණ්ඩ තියෙනවා කියන දේ අරන් දෙනවා. හැබැයි ඉගෙන ගන්න බෑ. සැප වැඩි. ඉතින් අපිට ඇත්තටම සල්ලියන් මොකද ඉගෙන ගන්න ඕන? ඉගෙන ගන්න දෙන්නද හදන්නේ? ළමයි කවදා හරි අපි ඉගෙන ගන්න ඕනේ. නැත්තම් මේ වගේ උන් ඉගෙනගෙන ඉහළ තැන් වලට ගිහිල්ලා තමුල්ලව පාලනය කරන්න ගන්නවා. ටික පොළුවට කල්පනා කරනවා ඒවා. යනවා පාඩම් කරනවා. මූණ දිහා බලන් ඉන්නේ නැතුව. දන්නවද නිෂා? අපිට තිබ්බ වැදගත් පාර්ටි එකක් කැන්සල් කරලායි අපි මෙතෙන්ට ආවේ. ඔයාට මෙතෙන්ට එන්න ඕන උනානේ. දේව. ඔයාට මොලයක් කියලා දෙයක් නෑ. යන්න. අනේ සෙන්ඩ්‍රා අනේ දේවික මට ඔයාලට කියන්න බැරි වුණා. ඔයාලන් දෙන්නටම සුබ නත්තලක් වේවා. ඔයාට කියන්න අපේ අම්මගේ අයියා කෙනෙක් ඉන්නා එතන ඉවල. ඒ ක්‍රිස්මස් ට්‍රී එක හදලා තියෙන්නේ තනි කර සම්පූර්ණ පින් වලින්. අපිට ෆොටෝ ෂූට් එව්වා. යන්න තිබ්බනම් ඒවා බලන්න. තිබ්බනම් නෙමෙයි. මම නම් කොහොම හරි ලබන අවුරුද්දේ යනවා. ෂා මේ පුංචි ළමයි හරිම ලස්සනට සරසලා තියෙනවා. යේසු කැමති එකමුතු වෙලා වැඩ කරනවා. මේ අමාලි දුව නේද? අමාලි එන්න දුවේ. ඇවිල්ලා මේ ගොඩක් එක්ක එකතු වෙලා මේ සැරසිලි කරන්නේ. මං එන ගිහලා එන්න. යේසු පාද කියන්නේ ඔයත් යන්න. අපිට ලස්සනට සරස ගන්න පුළුවන් මේක. ඉතින් යන්න කිව්වම යන්නකෝ. ඔයා නැති වුණාට අපිට පුළුවන් සරසන්න. මම දේවකින් කිසිම වෙලාවක බලාපොරොත්තු වෙන්නේ ඒ වගේ සිදුවීමක්. අපි දැන් ගියාට පස්සේ කවුද ඉතින් අපි දැන් ගිහ බලගන්නේ? ඇයි? දේවක හොයලා දුන්නේ ඊයේ හේකෝද? කවුද ඉතින් අමාලියාගේ අච්චියම්මයි. නිෂා අනික ඒ දෙන්න අර ගුබ්බායි මේ දුක් මුණට වඩා මේ ගෙදරම උඹද. අපි ඒ දෙන්නට කඩේ බුද්දෙමු ගේ බලා ගන්නවට. හොයා හැමදේම මගේ හිත කියවනවා. හොයාට හැමදේම මගේ දැනෙනවා, තේරෙනවා. මට ඒකම ඇති. ආද අපි හෙට ලංකාවෙන් පිට වෙන්න කියලා හිතාගෙන ඉන්නවා. ඒක කියන්නත් එක තමයි අපි ආවේ. ඒක බොහොම හොඳයි. එහෙම වුණොත් මේ දෙන්නට මොකද කරන්නේ? ආද අපි ඒ දෙන්නගේ අනාගතය ගැන මමයි නිසයි කතා කරගෙන යනවා මොනවා හරි පිළිවෙලක් කරන්න. හොඳ විදියට අපි ඒ දෙන්නගේ අනාගතේ බාර ගන්න කියලා තමයි හිතාගෙන ඉන්නේ. ඒක හොඳයි. අපි ගිහින් එන්නම්. හොඳයි නිෂාන් ඕනා. මොක්ෂ මාත්‍යය. ඔගොල්ලන්ගේ මේ හොඳ හිත හැමදාම තියාගන්න. මොකද අසරණ අයට උදව් කරනවයි කියන එක
ඉතාම ශ්‍රේෂ්ඨ ක්‍රියාවක්. මොක්ෂ මහත්තයලා ඒ වගේ වැඩ කරනකොට ජේසු ඔයගලන්ට ආදරය කරනවා. ජේසු හැමදාම ඔයගලන්ව ආරක්ෂා කරලා ආශිර්වාද කරනවා. ඔයගොල්ලන් හිතන පතන දේවල් සාර්ථක වෙන්න කියලා මම දෙවියන්ගෙන් ඉල්ලා සිටිනවා. Thank you very much, Father. හොඳයි මොක්ෂ මහත්තයා. එහෙනම් සුබ ගමන්. එහෙනම් පාද නෝන නෝන අනේ මොකද මේ අනේ මහත්තයා අනේ ඉක්මන් කරලා එන්නකෝ අනේ ඉක්මන් කරලා එන්න නෝනට මොනවද වෙලා අයියෝ ආච්චිම මොකද වෙන්නේ? අනේ මන් දන්නේ නිෂා නෝන මේ ටික හරියට කෑමක් කෑවෙන්නේ නැහැ ගොඩක් මහන්සි වුණානේ ඒකින් හින්දා දන්නේ නැහැ ඉක්මනට වතුර කන්නේ හරි කලබල එපා. ඉන්න අපි ප්‍රෙෂර් චෙක් කරමු. ඉන්න මම ડોක්ටර්ට කෝල් කරන්න. අනේ ඉක්මන් කරන්න මහත්තයා ඒ ડોක්ටර් මොකක්ද ප්‍රශ්නේ? මොක්ෂ පොඩ්ඩක් එන්නකෝ මෙහෙට. ડોක්ටර් ඇයි මම වැඩට පොතර සෝකේ? කලබල වෙන්න එපා. සතුටු වෙන්න මිස්ටර් මොක්ෂ. නත්තලට නේද ලංකාවට ආවයි කිව්වේ. මගෙන් සුබ පැතුම්. ඔයාලා දැන් දෙමව්පියෝ වෙන්න යන්නේ. නත්තල් තෑග්ග ලංකාවෙදිම ලැබිලා. එහෙමද? නිෂා දැක්කද? අපි අමාලිට දීපු සතුට නිසා දෙවියන් වහන්සේ අපිට දීපු තෑග්ග. ඒක මට දරා ගන්න බැරි සතුටක්. මං දැන් තමයි හිතන්නේ මං දැන් සම්පූර්ණයි කියලා. ආදරය කරුණාව දිනකොට තමයි හැමදේම සර්ව සම්පූර්ණ වෙන්නේ. මොක්ෂ අපි කොච්චර වෛද්‍ය ප්‍රතිකාර කරාද? ඒ කිසිම දෙයකින් අපිට වැඩක් වුණේ නෑනේ. බලන්න අපිට නත්තලෙන් ලැබුණු තෑග්ග දැන් අපිට මුළු ලෝකෙටම කියන්න පුළුවන් සුබම් සුබ නත්තලක් වේවා කියලා.